අපේ මොලේ ඇතුළේ සිදුවන සටන කොහොමද අපි ටිකක් විග්‍රහ කරගන්න එක ටිකක් අපට එම අයිඩෙන්ටිෆයි කරගන්න බෑනේ අප. දැන් අපිට මොලය කියන්නේ දැන් අපි දැන් මොලේ මෙහෙම අපි ඇහෙන් යමක් දකිනකොට ඇහෙන් යමක් දකිනවා කියන්නේ මේ මස්ස හැට වර්ණ ඡායාවක් වැටෙනකොට ඒක තියෙනවා මේ චක්කු දස කලාපය කියලා ස්වභාවය. ඒ කියන්නේ දැන් විද්‍යාවෙන් කියනවනම් අර අපිට ඉස්කෝලේදී විද්‍යාවට උගන්වනකොට පේනනේ ඒක ඇයිලා නැතුනොත් අන්ධයි. ඒ කියන්නේ මම ඝන හැ තියෙනවා තිබුණට ඒ දසක කලාපේ නැතුනොත් ඒ අන්ධයි. අන්ධෙක්. ඒක හරි සියුම් මේක කර්මයේ උපකාරී කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙන ශක්තියක්. ඒක තුල පහළ වෙනවා සිත. අන්නේ පහළවීමත් එක්ක දැන් නූතන විද්‍යාවේදී පෙන්වන්නේ මොකද්ද? ඒක කෙලීම බ්‍රේන් එකේ නියුරල් නෙට්වර්ක් එකට සම්බන්ධ වීමෙන් තමයි ඔන්න ඔළුවේ මැවෙනවා එක එක මෙයා සිංහෙක් මෙයා බල්ලෙක් මෙයා ඉරානේ මේක ඊශ්‍රායලේ මේක ඉරාකේ එහෙම කියලා. එතකොට දැන් මේ මොලේට පහරක් වැදුනොත් දැන් වෛද්‍ය විද්‍යාවේ මොලේ මැරීමනේ මිනිසෙක් මැරීම ජීවිත අවසානයක් කියලා ගන්න. එතකොට මෙන්න මේ මොලේට පහරක් වැදුනොත් ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. දැන් සිත විසින් මේක නිර්මාණය කරගත්තෙත් ඔය හැඩතල ටික හදාගන්න තමයි. දැන් අපි රොබෝලා හදාගන්නේ අපේ වැඩ පහසු කරගන්නනේ. අපි AI හදාගන්නේ අපේ වැඩ පහසු කරගන්නනේ. ඒ වගේ හිත මොලේ හදාගත්ත ඒ කාර්යයක් කරන්නේ. ඉතින් එයාලගේ තියෙන්නේ දැන් ඔය ඒ කරන කාර්යය තමයි විද්‍යාව විස්තර කරනවා. දැක්කාම මේක තමයි උඩු කුරුපෙත විමේ යට කුරුපෙත මේ පේන්නේ. අහුනහම මේක තමයි මේක වෙන්නේ. හැබැයි ඊට යටින් අර මංගේ විඤ්ඤාණය ඕම බල ඉන්න වෙලාවට විඤ්ඤාණය නිරුද්ධ වුණා. මොලේ මැරෙන්නේ නැහැ. ඔව්. මොලේ තියෙවි. හැබැයි එතනින් එහාට යන පැවැත්මක් නෑ. එතකොට මේකට හැමතිස්සෙම හුස්ම දෙනවා වගේ. එක පැත්තෙන් ෆිසිකල් බොඩි එකට වාතය දෙනවා වගේ. අනිත් පැත්තෙන් ආහාර සපයනවා වගේ. අනිත් පැත්තේ හිත තමයි මහා කාර්යයක් කරන්නේ මේකේ මේ පණ තියාගෙන යන්න. ආවුස උණුසුම තියාගෙන යන්න. එතකොට ඒ ආවුස උණුසුම ඇතුලේ අර මොලේට පවරපු රාජකාරී ටික කරන්න පුළුවන්. අපි කම්පියුටරයක් ගන්න ඔයා එඩිට් කරන්න මේක කරන්න ෆොටෝ මේව කරන්න ඉමේජ් හදන්න ඒක අන්න ඒ වගේ කාර්යයක් මොලේට කරගන්න පුළුවන් යතරාත. මොලෙන් හැමතිස්සෙම වෙන්නේ මතකය ගබඩා කරගන්න එක. එතනින් ගියාට පස්සේ විෂුවල්ස් නිර්මාණය කරන එක. එතනින් ගියාම ඉමේජිනේෂන් හිතත් එක්ක යන පරිකල්පනයට ඒකේ දැන් පරිකල්පනය කරන හිත විසින්. හිතේ තියෙන විතක්ක ਵਿਚාර ස්වභාවයන් ඒ පරිකල්පනයට අවශ්‍ය අරමුණු අර මොලේ මතක ශක්තිය මෙයා ඇදලා ගන්නවා. ඒ කියන්නේ පරිකල්පනයට ඍජුව මොලේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඍජුව සම්බන්ධ වෙන වක්‍ර සම්බන්ධයක් තියෙන මොකද පරිකල්පනයට හිතට යමක් අරමුණු වෙන්න එපා. ඒ අරමුණු කරන්න ඕනේ ඒවා තියෙන අපේ ඩේටාබේස් එකේනේ. දැන් උදාහරණයක් අපේ දැන් කම්පියුටර් එක තියෙනවා මතකය ගබඩා කරන තැන 1 ටෙරා 2 ටෙරා 2 5 6 5 12 කියලා. ඒ හાર્ඩ් එකේ බඩු නැති වුණොත් අපිට මොකක්වත් එඩිට් කරන්න බෑනේ. දැන් හිතට යමක් හිතවන්න නම් අරකේ තියෙනවනේ දත්ත. ඒ දත්ත අරමුණු කරන අරගල තමයි හිත කල්පනා කර යන්න උදව් ලබා ගන්න. දැන් මේ අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. හරියට AI එක සර්ච් එන්ජින් ඒකම ඒ පැටර්න්ස් රීඩ් කරලා තමයි හදලා තියෙන්නේ.